හායි කොහමද ඔයාලට දිල්ස් ඩයරිස් channel එකට ඔයාලා වාදනයෙන් පිළිගන්නවා. මේ තමයි මගේ පළවෙනිම YouTube වීඩියෝ එක. ඉතින් මම හිතුවා මගේ ජීවිතේ වැදගත්ම දෙයක් ගැන මගේ පළවෙනි වීඩියෝ එක විදියට ඔයාලත් එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා. ඉතින් මේ තියෙන්නේ ජපානයේ මම ගත්ත මගේ පළවෙනිම සැලරි එක. ඒ කාලේ ජපාන් ඉන්න මාර ආසාවක් තිබුණේ. ඉතින් මහන්සිලා පාඩම් කරලා ඉන්ටර්වයුව ෆේස් කරලා එන කට්ටක් කාලා කොහමද ජපානයට ආවා. ඉතින් ඒ ඇවිල්ලා මාසයක් වැඩ කරලා ගත්ත පළවෙනි පඩිය ගැන තමයි මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් මේ පඩිය 2024 3 මාසේ ඔයාලට පේනවා ඇති මේ කොලේ උඩ දකුණු කෙළවරේම තියෙනවා දිනය. ජපාන් එන්න ආසාවෙන් ඉන්න ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් අද අපි මගේ පළවෙනි පඩිය කොහොමද මට හම්බෙලා තියෙන්නේ කියලා බලමු. මේ කොලේ තමයි අපේ පඩිය හැදෙන විදිය තියෙන්නේ. හරි අපි දැන් බලමු මේක කොහොමද පඩිය හැදලා තියෙන්නේ කියලා. මේ පළවෙනි කොටුවේ 25 කියලා තියෙනව නේද? ඒ තියෙන්නේ මම ඒ මාසේ වැඩ කරපු දවස් ගාන. ඒ කියන්නේ මම 2024 3 මාසේ දවස් 25ක් වැඩ කරලා තියෙනවා. ඊළඟට එතන දෙවෙනි කොටුවේ තියෙනව නේද 177ක් කියලා. ඒ කියන්නේ මගේ බේසික් එක හැදෙන්නේ පැය 177කට. බේසික් එක හැදෙන පැය ගාන තමයි එතන දෙවෙනි කොටුවේ තියෙන්නේ. ඊට පස්සේ එතන ගියා ඊතුරු කොටු ටිකේ තියෙන්නේ පැය 177ට වඩා වැඩ කරපු පැය ගාන. ඒ කියන්නේ අතිකාල පැය සංගියෝ. එතකොට එතන තියෙනවා අපේ රෑ 10න් පස්සේ වැඩ කරනවා නම් ඒ වැඩ කරපු පැය ගාන වෙනමයි. ඒ ඔක්කොටම අමතරව වැඩ කරපු පැය ගාන වෙනමයි. ආයේ තියෙනවනේ එතන 16.06 කියලා එකක්. ඒ කියන්නේ මම නිවාඩු දවස්වල වැඩ කරපු පැය ගාන. ඒ කියන්නේ මම නිවාඩු ගන්න නැතුව දවස් දෙකක් වැඩ කරලා තියෙනවා. දවසට පැය 8 ගාන. ඒ පැය ගාන තමයි එතන පැය 16 ගානක් කියලා තියෙන්නේ. හරි ඒ විදිහට ඔතන පළවෙනි පේලියේ තියෙන්නේ මම වැඩ කරපු දවස් ගාන සහ ඒකට අදාළ පැය ගාන හැදලා තියෙන විදිය. හරි. අපි දැන් යන් දෙවෙනි පේලියට. දෙවෙනි පේලිය කියන්නේ දෙවෙනි වගුව. ඒකේ තියෙනවා 3 වෙනි කොටුවේ 1,72,800යි කියලා. මේ යෙන් වලින්. ඒ කියන්නේ මගේ බේසික් එක තමයි මෙතන තියෙන්නේ. කොළ 17ක බේසික් එකට තමයි මම මේ ජොබ් එකට ජපානයට ආවේ. ඒ වගුවේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ මම වැඩ කරපු පැය ගණන් වලට අදාළව මට එකතු වෙච්ච ගණන්. එතකොට මෙතන තියෙනවා 20,025ක් කියලා. ඒ තියෙන්නේ අර මම නිවාඩු දවස් දෙකට වැඩ කරපු පැය ගානට එකතු වෙච්ච ගාන. ඊට අමතරව 12,359 18,491. ඒ කියන්නේ මගේ අතිකාල පැය සහ මම රෑ 10න් පස්සේ වැඩ කරපු පැය ගානට මට හම්බෙච්ච ගණන් තමයි තියෙන්නේ. මේ ඔක්කොගෙම එකතුව විදියට මට අන්තිමට එතන හම්බ වෙලා තියෙන්නේ 2,23,675යි යෙන් වලින්. ඒ කියන්නේ කොළ 22ක පඩියක් තමයි මට මේතනදී හම්බ වෙලා තියෙන්නේ. ඊළඟට ගොඩක්ම වැදගත් වෙන දෙයක් තමයි 3 වෙනි වගුවේ තියෙන්නේ. ඒ කියන්නේ 3 වෙනි වගුවේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ අපෙන් කැපෙන මුදල්. අපි බලමු මොනකටද මගේ පඩියෙන් කැපිලා තියෙන්නේ කියලා. හරි. ඒකේ පළවෙනිම කොටුවේ තියෙනවා 8,559ක්. ඒ තමයි මගේ හොකේන් එකට කැපෙන මුදල්. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් එක. ඒක 8,559යි. ඊට පස්සේ 3 වෙනි කොටුවේ කැපිලා තියෙනවා 15,555ක්. ඒ තමයි මගේ පෙන්ෂන් එක. ඒක අනිවාර්යයෙන්ම අපි හැමෝම
ජපානයේ ඉන්න අය ඉන්ෂුරන්ස් එක සහ පෙන්ෂන් එක ගෙවන්න ඕනි. අපේ ඒක පඩියම කැපිලා තමයි අපිට පඩිය හම්බ වෙන්නේ. ඊට පස්සේ 1342ක් කැපිලා තියෙනවා රැකියා ආරක්ෂණ වාරිකය කියලා. ආයේ ඊළඟට 4700ක් කැපිලා තියෙනවා ආදායම් බදු විදියට. ඊට පස්සේ ආයේ කැපිලා තියෙනවා 27690ක්. ඒ තමයි මගේ යටින් එක. ඒ කියන්නේ ගෙවල් කුලිය විදියට 27690ක් කැපිලා තියෙනවා. හරි. ඊට පස්සේ ඒකේ දෙවෙනි පේලියට යන්කෝ. ඒකේ තියෙනවා ආයේ 3000ක්. ඒ 3000ක් කැපිලා තියෙන්නේ කෑම වලට. ඒ කියන්නේ අපිට වැඩ කරන තැනින් හැමදාම රෑ කෑම දෙනවා. ඒ රෑ කෑම වලට තමයි මාසෙටම 3000ක් කපාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඊළඟට තියෙනවා 5178ක් කැපිලා. ඒ තමයි විදුලිය සහ වතුර. ඒ දෙකට 5178ක් කැපිලා තියෙනවා. ඊට පස්සේ ආපහු තියෙනවා 1260ක් කැපිලා. ඒ තමයි ගිනි රක්ෂණ වාරකය කියලා එක. ඊට පස්සේ ආයේ තියෙනවා 23000ක් කැපිලා. ඒක අමතර වියදම් විදියට තමයි අපිට කපලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට මෙහෙට එද්දී ගුවන් ටිකට් එක අපේ කයිෂ එකෙන් කියන අපේ කම්පැනියෙන් අපිට දාලා දුන්නා. එතකොට එයාලා ඒකට අපේ පඩියෙන් මාසෙට කොලය අඩු කරනවා. ඊට අමතරව අපිට ෆුතෝන් අරන් දුන්නා. ඒ කියන්නේ අර පෙරවන්න ගන්න සෙට් එක. ඒකටත් කොලය ගානක් ගිහින් තිබ්බා. ඒකත් අපේ පඩියෙන් තමයි කැපුවේ. ඉතින් ඔන්න ඔය විදියට එතන අපේ අමතර වියදම් විදියට 23000ක් කපලා තියෙනවා. ඒ අනුව කැපුණු මුළු මුදල් ප්‍රමාණය 90284යි. ඒ කියන්නේ කොල 9ක් මගේ පඩියෙන් කැපිලා තියෙනවා. ඉතින් මේ තමයි මං ජපානයේ ගත්ත මගේ පළවෙනිම පඩිය. කොල 22ක පඩියකින් කොල 9ක් කැපිලා මට අන්තිමට අතට ඉතුරු වෙලා තියෙන්නේ ළමයි කොල 13යි. ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති මෙතන පහළම වගුවේ අන්තිම කොටුවේ තියෙනවා 1,33,391යි කියලා. ඒ තමයි මගේ අන්තිමට අතට ලැබුණු පඩිය. මේ තමයි ළමයි මගේ පළවෙනි මාසේ ජපානයේ පළවෙනිම පඩිය. මේක රුපියල් වලින් කීයද කියලා ඔයාලම කන්වර්ට් කරලා බලන්නකෝ. මහ ගාණක් නෑ ඇත්තටම. මටත් මේ පඩිය ගත්ත දවසේ ගොඩක් දුක හිතුණා. අනේ මගේ පඩිය මෙච්චරද කියලා. දැන් පඩිය නම් ඉතින් මේ පඩියට වඩා ගොඩක් වෙනස්. මේ අවුරුදු දෙකකට කලින් මගේ සැලරි ෂීට් එක ගැන තමයි මම ඔයාලට මේ විස්තර කරලා කිව්වේ. මේ තමයි ළමයි ජපානයේ ඇත්තම තත්ත්වය. මම හිතනවා ඔයාලට මේ පඩිය හැදිච්ච හැටි පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට මේ ගැන තව මොනාරි දැනගන්න තියෙනවා නම් පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. තව ඉස්සරහට මේ වගේ මම දන්න ගොඩක් විස්තර ඔයාලට එක්ක බෙදා ගන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට මගේ දැන් සැලරි ෂීට් එක ගැන විස්තරයක් ඕන නම් ඒ ගැනත් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මම හිතාගෙන ඉන්නවා තව වීඩියෝ එකකින් මම දැන් ගන්න සැලරි එක ඔයාලට කියන්න. ජපාන් එන්න ආසාවෙන් උනන්දුවෙන් මහන්සි වෙන ඔයාලට මේ වීඩියෝ එකේ වැදගත් වෙන මොනාරි දෙයක් තියෙන්න ඇති කියලා මං හිතනවා. අපි එහෙනම් ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකම් මං ගිහලා එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. This Diary channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. Bye bye.